පුරා අහස් කුස මහා විදුලි හඩක් නගමින් නොසිතූ පරිද්දෙ අපේ වැස්සක් වැටෙන්නට වැසි වතුර පොළොවට වැටෙන්නට මත්තෙන් මුචලින්ද නම් විලෙහි උන් මහානුභා සම්පත් මුචලින්ද නාගරාජයා තම භවනින් නික්ම ලෝතු බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධ ශරීරය ගරණ වලින් වටකොට අධික සීතල බුදුරජාණන් වහන්සේ නොදැනෙනසි. අධික උෂ්ණය බුදු සිරුරට නොදැනෙනසි. රුධිරය උරාගොන නැසි මදුරුවන් රිදවි නොදැනෙනසි. මුචලින්ද නාගරාජයා මහත් වූ අධිෂ්ඨානයේ බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂය මුදුනේ පින ගොබය චක්‍රයක්සේ ඔසවා ගන්නා ලදී. ලෝතු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිදු කළා වූ මේ උත්තරීතර පුණ්‍ය කර්මයේ හේතුවෙන් මුචලින්ද නාගරාජයා තිරිසන් ආත්ම භවයෙන් මිදී දිව්‍ය ලෝකය මනුෂ්‍ය ලෝකයේ තුල ජන්ම ලාභය ලබන්නට මහත් වූ ආනිසංසය සිදු කරගත්